හායි කොහොමද ඔයාලට මම හොඳින් ඉන්නවා කියලා මං හිතනවා. හොඳින් ඉන්නවා කියන්නත් අමාරුයි. මේ දවස්වල පුදුම රස්නේ එළියට ගිහින් ඉන්නවා කියන එකත් එන අමාරුයි. කොහොම හරි මම දැන් දවස් 3කට විතර කලින් පැල තවානට ගියා. ඊයෙන් පැල අරන් ආවා නයිමිරිස් බටු අමවේස් වගේ පැල. දැන් මේ චූටි පැල හින්දා මේ අවුව රස්නේ වැඩි යාලට මැරෙන්න බලනවා. ඒ හින්දා මං හිතුවා අද මම මේ ටික හදනවා කියලා. කොහොම හරි මේ ටික හදන්න මුලින්ම අපි පස් මිශ්‍රණය හදා ගන්න ඕනේ. මේක හරි විදිහට හදනවා නම් කොම්පෝස් පොහොර මතු පිටපස් ඊළඟට තී รา පතුණු කොළ රොඩු වැලි සමාන ප්‍රමාණ වලින් දාලා තමයි මේ පස් මිශ්‍රණය හදා ගන්න ඕනේ. මමත් ඒ විදිහට තමයි දාලා මේ පස් මිශ්‍රණය හදාගත්තේ. ඒ වුණාට මේ මන් දාපු පස් මිශ්‍රණයට තව අම්මා මොනවා හරි අමතර පොහොර වර්ගයක් දැම්ම මට ඒකේ හරියටම නම් මතක නැහැ. මම ඊළඟ පාර හරිම විදිහට පස් මිශ්‍රණය හදන්න හිතන් ඉන්නවා. එතකොට මම ඒකත් අහලා හරි විදිහට කියලා දෙන්න. ඇත්තටම කිව්වොත් මාත් එහෙම ලොකුවට දන්නේ නැහැ. මාත් මේ පළවෙනි පාට තමයි පැල හදන්නේ මේවා කරන්නේ. ඒ වුණාට ඒක හදන්න ගත්තාම ඒක දිගටම හදන්න හිතනවා. මා රාස හිතන වැඩක්. කොහොම හරි මේක මේ පස් මිශ්‍රණය හදලා හොඳට කලවම් කරගන්න ඕනේ. ඊළඟට මං හදපු පස් මිශ්‍රණයට වැලි වැඩි වුණා. කොහොම හරි මම ඊළඟට ඒක ආයි හැදුවා. ඒක වීඩියෝ එකක් ගන්න බැරි වුණා. කොහොම හරි මම පස් මිශ්‍රණය දාලා පැල හැදුවා. අම්මා තමයි මට මුලින්ම පැලේ හදන විදිහ කියලා දුන්නේ. කොහොම හරි මේ තමයි පළවෙනි පැලේ. ඊළඟට ඔක්කොම පැල ටික කොහොම හරි හවස් වෙද්දි උදේ හදලා භාගයක් ඊළඟ ටික හවස හැදුවේ. එහෙනම් මේක චූටි වීඩියෝ එකක්. මගේ පළවෙනි වීඩියෝ එක. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.